ආයස බොහෝ වේවා. සතුටින් ඉන්න. මම මීට වසර ගණනාවකටදී ඔයගලන්ට කියලා දුන්නා ඇඟිලි හිරි වැටෙනවද? ලොක් වෙනවද? මේවා වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම අදත් කියන්නේ මම සංග්‍රහවලට ලියලා තියෙන ලිපියක්. ඒක මම කියවන්න සැලසුම් කරලා දෙන්න. විශේෂයෙන්ම වමෙන් දකුණෙන් වමත්. ඒ කියන්නේ සෙන්සර් මෝටර් වැඩ කරන හැටි. ඊට පස්සේ මෙතනින් භුජ ප්‍රධානයෙන් එහෙම නැත්නම් බැක්වර්ඩ් ප්ලෙක්සස් ඉඳලා ස්නායු සපයනවා ආතට මධ්‍ය අරීය අන්වරීය කියලා. ඉතින් මේවා හිර වෙනවා මෙන්න මේ සංදිස්ථාන වලින්. කැල්සියම් හෝ වේවා, සම්ප්‍රයුක්ත මේදය හෝ වේවා. මේ නිසා ඔබගේ අතේ ඇඟිලි, ඒ වගේම අත්ල මේ සියල්ලක්ම කැල්සියම් වලින් වලට ගොදුරු වෙලාද? එහෙම නැත්නම් සම්ප්‍රයුක්ත මේදයෙන් ඔබ හිර වෙලාද? ඔබේ ඇඟිලි ලොක් වෙනවද? හිරි වැටෙනවද? නිකන් කරන්ට් එකක් වගේ යනවා දැනෙනවද? සමහරවිට උස්සන්න බැරිද බරක් අල්ලලා? එහෙමනම් ඔබ මේ වෙනකොටත් මේ ස්නායු රෝගයට ගොදුරු වෙලා හෝ ගොදුරු වෙමින් පවතිනවා. මගේ හොඳම වීඩියෝ එක තියෙනවා YouTube එකේ ඩොක්ටර් උගුල්ලාල්විස්. අදම ගිහින් බලන්න. ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. තෙරුවන් සරණයි.